අයිබෝන් සුබ දවසක් ඔබට. අපි ඉන්නේ ජායල JR හොස්පිටල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ. ඔබට හොඳින් හුරුපුරුදුයි මෙතරින් සුවිශේෂී සේවාවන්ට සක්සිද්ධ වන කාරණය ඔබ ඉතාමත්ම හොඳින් දන්නා කාරණයක්. අපි හැමෝගෙන් බලාපොරොත්තුව සතුටින් නීරෝගීව ඉන්න ඕනෑම තැනකදී බලාපොරොත්තු අපි හිතවල තිබුණට කුමන හෝ අවස්ථාවක හරි අපි ඉතින් ලෙඩ වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී ප්‍රතිකාර ගන්න ඔබ යා යුතු සුවිශේෂීම තැනක් තමයි අපි ඔබට හඳුන්වා දෙන්නේ JR Hospitals Private Limited. මෙතන සිද්ධ වෙන බොහෝ ප්‍රතිකාර පිළිබඳව අපි කතා කරනවා. එතනදිත් අද දවසේ අපිට වැඩියෙන් කතා කරන්න කල්පනා කරා ඇස හා සම්බන්ධව සිද්ධ වන ප්‍රතිකාර පිළිබඳව. ඇස සම්බන්ධව විවිධ ප්‍රතිකාර සිද්ධ වෙනවා. එතනිනුත් මේ ඇසේ සුද ඇතිවීම සම්බන්ධව ඉතාමත්ම සාර්ථකව මේ ස්ථානයේ ප්‍රතිකාර සිද්ධ කරන විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. අපි හිතුවා අද දවසේ ඒ පිළිබඳව කතා කරන්නට ඕනි කියලා. අපි ඇතුළට ගිහිල්ලා වෛද්‍යතුමන් හමු වෙලා කොහොමද මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියන කාරණාව වගේම රෝහලෙන් සිද්ධ වෙන අනෙකුත් සේවාවන් පිළිබඳව දැනගන්න. ඔබත් එන්න අපි යමු ඇතුළට. හොඳයි අපි කතා කරන්න සූදානමින් සිටින ඔබට ඉතාමත්ම වැදගත් කාරණයක් පිළිබඳව ඇස පිළිබඳව ඇසේ නිරෝගීතාවය පිළිබඳව ඇස ආරක්ෂා කර ගැනීම කියන කාරණය පිළිබඳව අපි කතා කරන්න සූදානමින් සිටින්නේ. සමහරවිට අපි ඒ තරම් හිතුවේ නැති වුණාට මේ අපේ තිබෙන නොසැලකිල්ල නිසා සහ සමහර රෝගවලට අපි අවශ්‍ය අවස්ථාවන් වලදී සොයා බැලීමක් සිද්ධ කළා පරීක්ෂා කර ගැනීමක් සිද්ධ කරගන්න නැතුව ප්‍රතිකාර නොගෙන සිටීම කාලාන්තරය තිස්සේ ගියාට පස්සේ ඔබේ පෙනීම පවා නැති වෙන්න පුළුවන් තත්ත්වයක් එවැනි අභාග්‍ය තත්ත්වයක් ඔබට ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා එවැනි රෝගී තත්ත්වයන් පිළිබඳව අපි අද දවසේ වැඩි අවධානයක් ලබා දීලා ඔබ වෙනුවෙන් කතා කරන්න සූදානමින් සිටිනවා කියන කාරණය සඳහන් කරන්නට ඕනේ. ප්‍රධාන රෝගී තත්ත්වයන් දෙකක් පිළිබඳවත් කතා කරනවා. එතනින් එහාට අපි වැඩියෙන් වර්තමානයේ අපිට අහන්න දකින්න ලැබෙන ඇසේ සුද ඇතිවීම තත්ත්වය පිළිබඳව සහ වර්තමානයේ වන විට ඊට තිබෙන සාර්ථක 100%ක් සාර්ථකම ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව ඔබත් සමගින් කතා කරන්න සූදානමින් සිටිනවා. මේ පිළිබඳව කතා කරන්න අපි අද දවසේ ආරාධනා කර සිටි අපත් සමගින් සිටිනවා විශේෂඥ වෛද්‍ය ජයාන්ද සිල්වා මහත්මයා. එතුමන් සීදුව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරනවා. වෛද්‍යතුමන් මම මූලිකවම දැනගන්නට කැමතියි අපි අහලා තියෙනවා දැන් දියවැඩියාවත් එක්ක ඇහත් එක්ක තියෙන තත්ත්වයන් හරියට සම්බන්ධ වෙලා තියෙනනේ. මොකක්ද මේ දියවැඩිය තත්ත්වයන් නිසා ඇහැට ඇති වෙන්න පුළුවන් සංකලතාවය? දියවැඩියාව ඇසට මූලික ආකාරයෙන් මූලික වශයෙන් ආකාර තුනකින් බලපාන්න පුළුවන්. පළවෙනියටම දියවැඩියාව නිසා එහි සීනි තත්ත්වය රුධිර නාලවල ඇති වෙනස්කම් නිසා එහි කණ්ණාඩි දාන ප්‍රශ්න එහෙම නැත්නම් රිෆ්‍රැක්ටිව් එරර්ස් ඇති වෙන්න පුළුවන්. ඒක බොහොම මූලිකම අවස්ථාවක්. දෙවෙනියට එහි සුද ඇතිවීම එහෙම නැත්නම් කැටරැක්ට් ඇති වෙන්න පුළුවන්. ඊළඟට තුන්වෙනියට සහ වැදගත්ම දියවැඩියාව බලපාන්න පුළුවන් ඇහි තියෙන රුධිර නාලවලට. ඒක නිසා එහි ස්නායු ස්තරය එහෙම නැත්නම් රෙටිනා කියන ස්ථානයට පේන රුධිර නාලවලට දියවැඩියාව බලපෑම නිසා රෙටිනෝපැති එහෙම නැත්නම් ඩයබටික් රෙටිනෝපැති කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. රිෆ්‍රැක්ටිව් එරර්ස් මම මුලින් කියපු පළවෙනි අවස්ථාව රිෆ්‍රැක්ටිව් එරර්ස් සහ කැටරැක්ට් කියන අවස්ථා දෙක නැවත ප්‍රතිකාර කිරීමෙන් පෙනීම මූලික තත්ත්වයට ඇති කරගන්න පුළුවන්. මූලික තත්ත්වයට නැවත ලබා ගන්න පුළුවන්. හැබැයි රෙටිනෝපැති කියන තත්ත්වය ඇති වුණොත් රෙටිනෝපැති කියන තත්ත්වයෙන් ස්නායු ස්තරයට ඩැමේජ් වුණොත් හානි සිදු වුණොත් නැවත යථා තත්ත්වයට පෙනීම ලබා ගැනීම අපහසුයි. ඒක නිසා එය ඉරිවර්සිබල් බ්ලයින්ඩ්නස් එහෙම නැත්නම් නැවත යථා තත්ත්වයට පෙනීම ලබාගත නොහැකි තත්ත්වයන් යටතේ අපිට දක් ගන්න පුළුවන්. ඒකට රෙටිනෝපැති කියන එක ඉතාම වැදගත් අවස්ථාවක්. හොඳයි. අපි මමත් ඔබට පෙරත් සඳහන් කළා සමහර තත්ත්වයන් පිළිබඳව කතා කරද්දී අපි මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්ුවේ නැත්නම් පූර්ණ කාලීනව ඔබ ජීවිත කාලෙට ඔබේ අන්ධභාවයට පත්වන්නට පුළුවන්කම තිබෙන නිසා ඇස හරි වැදගත්. අපි ලෝකයේ දකින්නේ ඇසෙන්. ඔබ ටිකක් කල්පනා කරලා බලන්න යම් ආකාරයකින් සමහරවිට මේල වැඩසටහන් නරඹන කෙනෙක් වෙන්නට පුළුවන්. ඇසේ සුද ඇති වෙලා ඉන්න කෙනෙක් වෙන්නට පුළුවන්. ක්‍රමානුකූලව ඇසේ පෙනීම අඩු වෙන කෙනෙක් වෙන්නට පුළුවන්. ඇස සම්බන්ධව යම් රෝගී තත්ත්වයක මූලික අධීරය ඔබ ඉන්නවා වෙන්නට පුළුවන්.
ඒ නිසා වැඩසටහන අවසන් වෙනකන් නරඹන අපි ඔබ හරියටම ප්‍රතිකාර ලබා ගන්න පැමිණිය යුත්තේ කොහාටද කොහොමද මේ ප්‍රතිකාර ක්‍රමය සිද්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳව මූලිකව ඔබ දැනුවත් කරනවා. රෙටිනෝපති රෝගී තත්ත්වය පිළිබඳව ඔබතුමන් සඳහන් කරා. ඊතරන කැටරැක් රෝගී තත්ත්වය පිළිබඳව කතා කරා. අපි වෙන වෙන මේ තත්ත්වයන් දෙක පිළිබඳව ටිකක් කතා කරමු. මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? මොකක්ද මේකේ තියෙන අනිසි ප්‍රතිඵල කියලා? රෙටිනෝපති කියන තත්ත්වය ඉතාම වැදගත් තත්ත්වය. මෙයින් අන්ධභාවයට පත් වුණොත් නැවත පෙනීම ලබා ගන්න බැහැ. රෙටිනෝපති කියන තත්ත්වය ඇති වෙන්නේ දියවැඩියාව අපේ ශරීරයේ කුඩා රුධිර නාලවලට බලපානවා. ඒ බලපෑම නිසා ඒ කුඩා රුධිර නාල වලට හානි සිදු වෙනවා. ඒ හානි සිදුවීමත් සමගම ඒ රුධිර නාලවල තියෙන රුධිරය සහ අනිකුත් අන්තර්ගත දෑ එම පටකවලට පිටවීමට පටන් ගන්නවා. එතකොට ඒ අවස්ථාව නිසා ඒ අදාළ ස්ථාන ඇසේ තියෙන රෙටිනා කියන ස්ථානය ඊට අමතරව වකුගඩු ඒ ආදී ඕනෑම තැනකට හානි සිදුවෙන්න පුළුවන්. එතකොට රෙටිනෝපති කියන්නේ ඒ රුධිර නාල නිසා ඒ ස්නායුස්තරයට වහනය වීම නිසා එම ස්නායුස්තරයට සිදුවන හානිය. එතකොට මේක සාමාන්‍යයෙන් ආකාර දෙකකට අපිට බලා ගන්න පුළුවන්. පළවෙනි අවස්ථාව තමයි non proliferative diabetic retinopathy. එහෙම නැත්නම් ඒ අවස්ථාවේදී සිදුවෙන්නේ අර රුධිරය ස්නායුස්තරයට වහනය වීම පමණයි. එතකොට ඒ අවස්ථාව අපේ කහලපේ කියලා තැනක් තියෙනවා. ඒ තමයි ඇසට පෙනීමට වැදගත් වන මූලිකම ස්ථානය. ඒකට ඒ ස්ථානයට කිසියම් ආකාරයක ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඒකට මේ මැකියුලොපැති කියන එකත් ඇහි පෙනීම නැතිවීමට වැදගත් වෙන අවස්ථාවක්. ඒකට මැකියුලොපැති ආවොත් අපි අනිවාර්යයෙන්ම ලෙඩාට ප්‍රතිකාර කරන්න ඕනේ. ඒකට ඉන්ජෙක්ෂන් ගහනවා, ලේසර් කරනවා, ඒ වගේ අවස්ථා තියෙනවා. ඊළඟට දෙවෙනියට proliferative diabetic retinopathy. එහෙම නැත්නම් අවසාන අවස්ථාව ඇහැට රුධිරය වහනය වීම අඩුවීම නිසා ඉස්කීමික් එහෙම නැත්නම් යට සමහර කොටස් මැරී යාමට පත් වෙනවා. ඒ අවස්ථාවට පත් වුණාන් පස්සේ සාමාන්‍යයෙන් ඒ proliferative diabetic retinopathy එක වැඩි වෙලා ප්‍රතිකාර කරේ නැත්නම් අන්ධභාවයට පත් වෙනවා. ඒකට ඒ අන්ධභාවයට පත්වීම වළක්වා ගැනීමට නම් මූලික අවස්ථාවේදී අපිට ලේසර් ප්‍රතිකාර ක්‍රම තියෙනවා, ඉන්ජෙක්ෂන්ස් ගන්න ක්‍රම තියෙනවා. ඊට අමතරව තවත් දුරටත් වැඩි වුවහොත් අපිට ශල්‍ය කර්ම මගින් ප්‍රතිකාර කිරීමට සිදු වෙනවා. ඒකට අවසාන වශයෙන් එම ඇස්වලට කිසිම දෙයකට ප්‍රතිකාරයකට ඇහුවේ නැත්නම් ඩයබටික් කන්ට්‍රෝල් වුණේ නැත්නම් ඇහි ප්‍රෙෂර් වැඩි වෙලා AS අන්තිමට අන්ධභාවයට පත් වෙනවා. ඊළඟට කැටරැක් එහෙම නැත්නම් ඇසේ සුද ඇතිවීම කියලා කියන්නේ අපේ ඇහි ඉස්සරහා කොටසේ තියෙන කාචයේ පාරදෘශ්‍යභාවය ටික නැති වෙලා යනවා ඩයබටික් එක්ක ඇතිවන රසායනික වෙනස්කම් නිසා. ඒ අවශ්‍ය වෙන ඒ කියන්නේ කැටරැක් ඇති වුණාන් පස්සේ ඇහැ ඇතුළට ආලෝකය ගමන් කිරීම නවතිනවා. ඒ අවස්ථාවේදී අපි කර යුත්තේ ඒ ස්වභාවිකව තියෙන කාචයේ පාරදෘශ්‍යභාවය නැති කිරීමට සිදුවේ ද්‍රව්‍ය කැටරැක් එක අයින් කරලා ඒ වෙනුවට අපේ ඇතුළට කාචයක් හැමෝම දන්න කාචයක් දාන එක. එතකොට නැවත ආලෝකය ලැබීමට පත් වෙලා ලෙඩාට පෙනීම එනවා. කැටරැක් වලට කරන ඔපරේෂන් එක එහෙම නැත්නම් සර්ජරි එකෙන් අපිට ලෙඩාට කීප ආකාරයකට කාච දමන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් කාච දමන්නේ ලෙඩාගේ දුර පෙනීම අපිට ලබා දෙන්න. දුර පෙනීම අපි ලබා ගන්නවා කාචේ දාලා. ඊට අමතරව ළඟ පෙනීමට කණ්ණාඩි පාවිච්චි කරනවා. ඊළඟට තව කාච වර්ග තියෙනවා. ඒ කාච වලින් අපිට දුර පෙනීමත් අපි ඒවට කියනවා මල්ටිෆෝකල්. පළවෙනි එක මොනෝෆෝකල්. මේ මල්ටිෆෝකල් කාච දැම්මොත් ඒක දාන්න පුළුවන් තත්වයක තියෙනවා නම්. ඒ ස්නාස්තරයට ඩැමේජ් වෙලා නැත්නම් එහෙම නැත්නම් වෙනස් වෙනත් ප්‍රශ්න නැත්නම් අපිට රෝගියාට මල්ටිෆෝකල් කාචයක් දාලා ළඟ පෙනීමත් දුර පෙනීමත් ඊට අමතරව අමතර අවස්ථාවල තියෙන ඒ අතරතුර තියෙන දුරට පෙනීමත් ලබා ගන්න පුළුවන්. අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා ට්‍රයිෆෝකල්. එතකොට ඒ ට්‍රයිෆෝකල් ලෙන්සස් වලට ප්‍රශ්නත් අඩුයි. ඒ කාච වලින් ළඟ දුර අතරමැද දුර ඒ ආදී වශයෙන් පෙනීම ලබා ගන්න පුළුවන්.
හොඳයි වෛතුමනි දැන් වර්තමානය වන විට අපි නිතරම අහන දකින කාරණාවක් මේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් මම හිතන්නේ මේ අක්ෂිරෝග පිළිබඳව කතා කරද්දී ටිකක් ඉදිරියෙම තියෙන තත්ත්වයක් තමයි මේ ඇසේ සුද ඇතිවීම තත්ත්වය පිළිබඳව ඔබතුමන් සඳහන් කරා ඉතාම වටිනවා මේ මොහොත වන විට ඔබට යම් ආකාරයකින් මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නට පුළුවන් ඇති වෙමින් තිබෙන අවස්ථාවක් වෙන්නට පුළුවන් සමහර විට යම් ප්‍රතිකාරවලට ඔබ යොමු වෙලා තිබෙන්නටත් පුළුවන් වර්තමානයේ වන විට ඇසේ සුද ඇතිවීම සම්බන්ධව ප්‍රතිකාරය ඉතාමත්ම හොඳින් සිද්ධ වෙන තැනක් තමයි ජයල JR හොස්පිටල් ඔබට එන්න පුළුවන්කම තිබෙනවා ඒ අවශ්‍ය කරන සැත්කම 100%ක් සාර්ථකව මෙම ස්ථානයේ සිද්ධ කරනවා කියන කාරණා අපි ඔබට සඳහන් කරන්නට ඕනේ අපිට කෙටි විරාමයකට යන්නට සිද්ධ වෙලා තිබෙනවා විරාමයෙන් අනතුරුවත් අපි මේ පිළිබඳව කතා කරනවා හැඳි සිටින අප සමග හොඳයි විරාමයෙන් අනතුරු යලිත් ඔබව හමු වෙනවා අපි ඉතාමත්ම වැදගත් කතාබහක් ඔබේ ඇස පිළිබඳව කතා කරන්නේ ඇසට ඇතිවන රෝගී තත්ත්වයන් පිළිබඳව කතා කරන්නේ විරාමයට පෙර අපිට කතා කරන්න හැකියාවක් ලැබුණා ඇසේ සුද ඇතිවීම පිළිබඳව කොහොමද මේකට ප්‍රතිකාර කරන්න කියන කාරණාව අපි කතා කරමින් සිටි වෛද්‍යතුමන් එක්ක ඔබතුමන් යම් කාරණා ටිකක් සඳහන් කරා රෝගී තත්ත්වය හඳුනා ගැනීම ඊට අදාළ කාච තෝරා ගැනීම තහද එතනින් එහාට ප්‍රතිකාරය කරන්න කොහොමද කියලා යම් සඳහන් කිරීමක් සිදු කරා අපි එතනින් එහාට කතා කරමු යම් ආකාරයක යම් සූදානමක් එක්ක එන්න ඕන නම් කොහොමද රෝගියා සූදානම් කරන්නේ මේ තත්ත්වය පිළිබඳව පොඩ්ඩක් කතා කරමු තවදුරටත් ඊළඟට ලෙඩාට තියෙන්නේ ශල්‍ය කර්මයට සූදානම් වෙන ආකාරය කාචය තෝරා ගැනීම තමයි මූලිකම දේ. ඊට පස්සේ ලෙඩා ශල්‍ය කර්මයට සූදානම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි දියවැඩියාව ගැන කියපු හන්දා දියවැඩියා ලෙඩු වැදගත්ම දේ තමයි දියවැඩියාව පාලනය කරගන්න ඕනේ. දියවැඩියාව පාලනය කරගන්නවා කියන්නේ අපි සාමාන්‍යයෙන් බලන්නේ නිරාහාරව ඉඳලා ගන්න බ්ලඩ් ලෙවල් එක. ඒක 120ට අඩු නම් වඩා හොඳයි. එහෙම නැත්නම් HbA1c කියන එක 6යි 7යි අතර තියෙනවා නම් වඩා හොඳයි. ඒ ආකාරයට දියවැඩියාව කන්ට්‍රෝල් කරගෙන ECG පටයක් එහෙම ගන්න ඕනේ. ඊට අමතරව තමන්ගේ මොනවා හරි රෝග තියෙනවා නම් ඒ රෝග තියෙන වෛද්‍යවරුන්ට පෙන්නලා ඒ රෝග පාලනය කරගෙන ඇඟේ ප්‍රෙෂර් ඒ හැමදේම පාලනය කරගෙන ශල්‍ය කර්මයට ලෑස්තිවීමයි ඊළඟට තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ලෙඩාට ශල්‍ය කර්මය කරන දවසේ උදේ රෝහලට එන්න කියනවා. රෝහලට එන්න කියලා ඊට පස්සේ ඒගොල්ලන්ට සුදු ඇඳුමක් පිරිසිදු සුදු ඇඳුමක් අරන් එන්න කියනවා. ඊළඟට ලෙඩා කැප් එකකුයි මාස්ක් එකකුයි දාන්න ඕනේ ඔපරේෂන් එක වෙලාවට. ඒ වරගෙන එන්න කියනවා. අරගෙන ශල්‍ය කර්මයට ආවෙන් පස්සේ අපි ලෙඩාගේ ඇහැ පිරිසිදු කරලා සමහර ජීවාණුහරණය කරන ද්‍රව්‍ය දාලා පිරිසිදු කරලා අපි ලෙඩාව ශල්‍යාගාරයට ගන්නවා. ඊට ශල්‍යාගාරයට ගත්තාන් පස්සේ අපි ලෙඩාට ශල්‍ය කර්මය කරන ආකාරය බොහොම පැහැදිලිව කියලා දෙනවා. ශල්‍ය කර්ම සාමාන්‍යයෙන් අපි කරන්නේ 99%ම කරන්නේ ටොපිකල් ඇනස්තීසියා එහෙම නැත්නම් පුංචි ඇහැට දාන්න ඩ්‍රොප් එකක් දාලා යම් නිර්වින්දන ක්‍රමවේදයක්. නිර්වින්දන ක්‍රමවේදයක්. සිහි නැති කරන්නේ නැහැ ලේසියෙන් ඉන්ජෙක්ෂන්ස් ගහන්නේ නැහැ. පොඩි අයි ඩ්‍රොප් එකක් දාලා ඇහැ නිර්වින්දනය කරනවා. ඒ නිර්වින්දනය කරලා ඊට පස්සේ ලෙඩාට පොඩි ඇඳක වාඩි වෙන්න නිදිය ගන්න වෙනවා. ඒ නිදිය ගත්තන් පස්සේ අපි මයික්‍රොස්කෝප් එකකින් බලාගෙන විනාඩි 5ක විතර වගේ ඔපරේෂන් එකක් ඒක. ඒකට විනාඩි 5ක් විතර වගේ ලෙඩාට එක තැන එක ආලෝකයක් දිහා බලාගෙන ඉන්නයි තියෙන්නේ. දැනෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී අපි සම්පූර්ණයෙන්ම ලෙන්ස් එක දාලා ඉවර කරනවා. හොඳයි. දැන් මේ කතා බහ යන අතරතුරේ මේ ඔබට මේවා දකින්නට අපි ඉඩ සලස්වන ඔබට දකින්නට හැකියාව තිබෙනවා. කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳව මේවා හරි වැදගත්. ඔබ දැනුවත් වන්නට ඕනේ. අපි ඉන්න තැන පිළිබඳව තැලිත් ඔබට සඳහන් කරනම් ජයල JR හොස්පිටල් එකේ අපි ඉන්නේ. මෙතන ඔබේ ඇසට අවශ්‍ය කරන සියලුම ප්‍රතිකාර අපි දැන් පෙරත් සඳහන් කරපු ප්‍රතිකාරය කියන්නේ ඇසේ සුද්ධ ඉවත් කිරීමේ ප්‍රතිකාරය ඉතාමත්ම සාර්ථකව සිද්ධ කරනවා. මේ ඔබ බය වෙන්නට ඕනේ නැහැ. තුමන් සඳහන් කලා කොහොමද සිද්ධ කරන්න ඔබ සූදානම් කරන්න කොහොමද කියන කාරණාව ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත ඔබට නැවත සම්පූර්ණ පෙනීම අවශ්‍ය විදිහට ලබා දෙන ඇසේ සුද්ධ ඉවත් කිරීම සිද්ධ කරලා ඉතාමත්ම වගකීමෙන් අපි මේ කාරණා ඔබට සඳහන් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසාවෙන්මයි අද දවසේ මෙවැනි ආකාරයක අපි මේ විදිහේ සංවාදයක් ඔබත් එක්ක ගොඩනගන්නට කල්පනා කරේ. වෛද්‍යතුමනි දැන් අපි නව ප්‍රවණතාවයන් පිළිබඳවත් මම හිතනවා ටිකක් කතා කළ යුතුයි කියලා. දැන් ගොඩක් වෙලාවට ආයි පුරුදු වෙලා ඉන්න අපි දැන් ඇසේ යම් ආකාරයක ප්‍රශ්නයක් තියෙනවා අපි ගොඩක් වෙලාවට ඇස් කණ්ණාඩි දානවා. ඒක පිටින් ඇස් කණ්ණාඩි දෙක දාන්නේ. හැබැයි දැන් නව ප්‍රවණතාව ඇවිල්ලා තියෙනවා මේ මම හිතනවා ඔබතුමන් මේ කාරණේ සඳහන් කරොත් හරි වටිනවා කියලා. මොනවද තියෙන නව ප්‍රවණතා? ඇස් කණ්ණාඩි දාන ප්‍රශ්න තියෙන අයට දුර පේන්නේ නැහැ. සමහර අයට දුර පේන්නේ නැති ප්‍රශ්න තියෙනවා. ඒකට ඒ අයට සමහර ප්‍රතිකාර ක්‍රම තියෙනවා කණ්ණාඩි නැතුව තමන්ගේ පෙනීම ලබා ගන්න. ඒකට පොඩි කාලේ ඉඳන් හොඳ පෙනීමක් තිබුණා නම් ඒ අයට පුළුවන් මේ ආකාරයේ ප්‍රතිකාර ක්‍රම ලබා ගන්න. එතකොට ඒ කරන අයට අපි මූලිකවම සුළු පරීක්ෂණ වගේක් කරනවා. ඒ පරීක්ෂණ කරලා බලනවා ඒ ලෙඩාගේ වෙන ඇසේ ඉස්සරහ කොටසේ එහෙම නැත්නම් කෝනියා කියන එකේ
පොඩි ප්‍රශ්න තියෙනවාද කියලා. විශේෂයෙන්ම කෙරටෝකෝනස් කියන ලෙඩේ තියෙන අයට මේ ශල්‍ය කර්මවලට යන්න බෑ. රිෆ්‍රැක්ටිව් සර්ජරිස් කියලා අපි කියන්නේ. ඒවට යන්න බෑ. ඒකට මූලිකම දේ කෙරටෝකෝනස් කියන රෝගී තත්ත්වය අයින් කරන එක. ඊට අමතරව ලෙඩාගේ රිෆ්‍රැක්ටිව් එරර්ස් එහෙම නැත්නම් ඒ කණ්ණාඩි දාන එරර් ස්ටේබල් වෙන්න ඕනේ. එකම විදිහට පවතින්න ඕනේ. ඒකට පොඩි කාලේ අපිට මේවා කරන්න බෑ. පොඩි කාලේ ඒ දේවල් වෙනස් වෙනවා. ඒකට ඒක ප්‍රමාණයකට ආවෙන් පස්සේ ඒවා වෙනස් වෙන්නේ නැතිව තියෙන්න පටන් ගන්නවා. ඒකට ඒ අවස්ථාවට ආවෙන් පස්සේ අපි ලෙඩාගේ මූලික හිස්ටරි එකයි ඒ සේරම බලලා අපි තීරණය කරනවා එතකොට ලෙඩාට පුළුවන්ද බැරිද කියන එකට. ඒතකොට ලෙඩාට පුළුවන් නම් ආකාර දෙකක් තියෙනවා. එකක් ලේසර් ක්‍රමයක්. ලේසර් ක්‍රම වලින් කරන්න පුළුවන්. ඒ ලේසර් ඩැසික් කියලා තියෙනවා, PRK කියලා තියෙනවා. ඒ ක්‍රම වලින් පෙනීම ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව ඇහැ ඇතුළට දාන ලෙන්ස් එකක් තියෙනවා. අපි ඒකට කියනවා ෆේකික් IOL කියලා. ඒතකොට ෆේකික් IOL එක මගිනුත් ඕනෑම ආකාරයක කොපමණ පවර් එක තිබුණත් ඒ ලෙන්ස් එක දාලා එයාට දුර පෙනීම ලබා දෙන්න පුළුවන්. දුර ළඟ මේ පෙනීම ලබා දෙන්න පුළුවන්. එතකොට ඒක අලුත් ක්‍රමයක්. එතකොට ඒ ලෙන්සස් දැම්මෙන් පස්සේ කණ්ණාඩි භාවිත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි අපි හිතනවා මේ දේවලුත් ඔබට දැනුවත් කළ යුතුයි කියලා. මේ ඔබ ඇස් කණ්ණාඩි දාන කෙනෙක් නම් මේ ක්‍රමවේදය හරහා තවදුරටත් ඔබ ඇස් කණ්ණාඩි පිටතින් පළඳින්නට අවශ්‍ය නැහැ. අදාළ ලෙන්ස් එක මේ ඔබේ ඇසට අභ්‍යන්තරයට මැතුලත් කරලා මේ දේවල් සිද්ධ කරන්නට පුළුවන්. ලෝකෙ දිනෙන් දින වෙනස් වෙනවා. ලෝකෙ දිනෙන් දින අලුත් වෙනවා. මේ නව දැනුම, නව තාක්ෂණය, නව ක්‍රමවේදයන් හැම ශාස්ත්‍රයකටම එකතු වෙනවා. වෛද්‍ය ශාස්ත්‍රය තුලත් ඒ කාරණේ විදිහම. ඉතින් ඔබ අත්හදා බැලීම් කරන්නට අවශ්‍ය නැහැ. විශ්වාසයෙන්ම මේ දේවල් කරගන්න පුළුවන් තැනකට ඔබ එන්නට ඕනේ. මේ මඟ පෙන්වීමයි මේ සිද්ධ කරන්නේ. ඔබට එන්නට හැකියාව තිබෙනවා. ජයල JR හොස්පිටල් වෙත JR හොස්පිටල් එකේ මේ සියලු දේවල් මේ ඔබට අවශ්‍ය කරන ඇස සම්බන්ධ ප්‍රතිකාර ඉතාමත් හොඳින් සිද්ධ කරනවා කියන කාරණේ අපි ඔබට සඳහන් කරනවා. වෛද්‍යවරුනි මම අර පෙරත් සඳහන් කළා ඇස හරීම වැදගත් අපිට. ඒ නිසා දැන් අපි පොදුවේ කතා කරමු ඇස ආරක්ෂා කර ගැනීමට යම් ආකාරයක කාරණා ටිකක් සඳහන් කරන්න පුළුවන් නම් හරි වටිනවනේ. මොනවද අපිට හැ පරිස්සම් කරන්න පුළුවන්? හැ පරිස්සම් කරගන්න එක මුලින්ම කරගන්න ඕනේ. දැන් පොඩි කාලේ ඉඳලම පටන් ගන්න ඕනේ. පොඩි දරුවන්ගේ දෙමව්පියන් විශේෂයෙන් පොඩි කාලේ දැම්ම ළමයාට අකුරු කියවන්න පුළුවන් කාලේ ඉඳලම පෙනීම පරීක්ෂා කරගන්න ඕනේ. අක්ෂිශාල වෛද්‍යවරයෙක් ලවා ඒ පෙනීම පරීක්ෂා කරගෙන පෙනීම අඩුවක් තියෙනවා නම් ඒ දවස්වලම පෙනීමට අවශ්‍ය කණ්ණාඩි හරි ඒ දේ කරගන්න ඕනේ. නැත්නම් ඇහැ කම්මැලි වීම කියලා දෙයක් වෙනවා. එතකොට ආයෙසරයක් ලොකු නම් පස්සේ ආයෙත් පෙනීම ගන්න බෑ. ඊළඟට ඊට අමතරව තමන්ගේ ශරීරයේ තියෙන ලෙඩ දියවැඩියාව ප්‍රෙෂර් එක ඒ තව ඔය නියුරෝ ස්නායු සම්බන්ධ ලෙඩ ඒ හැම දෙයක්ම නිසි ආකාරයට පාලනය කරගන්න ඕනේ. හැම දෙයක්ම ගොඩක් සමහර ඇඟේ තියෙන ලෙඩ ඇහැට බලපාන්න පුළුවන්. ඒකට ඒවා පාලනය කර ගැනීමත් ඉතාම වැදගත්. ඊට අමතරව වැදගත්ම දේ තමයි අක්ෂිශාල වෛද්‍යවරයෙකුට ලවා අඩු ගානේ අවුරුද්දකට සැරයක්වත් දියවැඩියාව තියෙනවා නම් අඩුම ගානේ අවුරුද්දකට සැරයක්වත් එහෙම නැත්නම් අවුරුදු දෙකකට සැරයක්වත් ඇස පරීක්ෂා කර ගැනීම හරිම වැදගත්. තමන් නොදන්න ලෙඩ ඇසේ තියෙන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම ග්ලූකෝමා වගේ දේවල් ලෙඩුන්ට දැනෙන්නේ නැහැ. එතකොට අපි ඒවා එහි ප්‍රෙෂර් පරීක්ෂා කරලා බලලා තමයි අපි ඩයග්නෝස් කරන්නේ. එතකොට නිතර ඇස් පෙන්වීම හරිම වැදගත්. හොඳයි. හොඳ තැනකට ඔබතුමන් මේ කතාව අරන් ආවා. මේ ඇහැ පරිස්සම් කරගන්න ඕන නම් ඇහි නිරෝගීතාවය රැක ගන්නට ඕනේ නම් මේ නිරන්තරයෙන් ඇස පෙන්වන්නට ඕනේ. ඇස පෙන්වන්නට ඔබ වැරදි දෙයක් වුණාම ළඟ ඉන්න කෙනාට පෙන්වන්නටත් අඳුරන කෙනෙකුට පෙන්වලා පොඩ්ඩක් ඇහැ බලන්න නෙමෙයි. අපි හරිම නිවැරදිම විශේෂඥ උපදෙස් ලබා ගන්නට ඕනේ. එහෙම ලබා ගන්නට නම් ඔබ එන්න ඕන තැන තමයි ජයල JR හොස්පිටල්. JR හොස්පිටල් එකට આવොත් මේ සියලු දේවල් ඔබට දැනගන්නට, දැක ගන්නට සහ අවශ්‍ය කරන ප්‍රතිකාර සියලුම දේවල් 100%ක් නවීන ක්‍රමවේදයන් පාවිච්චි කරලා සිද්ධ කරනවා කියන කාරණේ අපි බොහොම වගකීමෙන් ඔබට සඳහන් කරනවා. අපි කතා බහට ලක් කරේ අපත් සමගින් සහසම්බන්ධ වුණා සීදුව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍ය ජයන්ත සිල්වා මහත්මයා. වෛද්‍යතුමනි බොහොමත්ම ස්තුතියි මේ කාරණා කතා කරන්න අපත් සමගින් එකතු වීම සම්බන්ධව. ඉතින් ඇස පිළිබඳව ටිකක් වැඩියෙන් හිතන්න, වැඩියෙන් කල්පනා කරන්න හරි වැදගත්. යම් හේකින් සමහර කාරණාවලදී ඔබේ ඇසේ පෙනීම නැති වුණොත් ඒ නැවත ලබා ගැනීම යම් ගැටලුකාරී තත්ත්වයන් වෙන්නට පුළුවන්. හැබැයි අක්ෂි සම්බන්ධව යම් ආබාධ තත්ත්වයක් තිබෙනවා නම් ඔබ නොපමාව JR හොස්පිටල් එකට පැමිණෙන්න කියන කාරණේත් අපි ඔබට සඳහන් කරනවා. හොඳයි අපි තවත් කෙනෙක් සමගින් කතා කරන්නට සූදානම්ව සිටිනවා. JR හොස්පිටල් සායතනයෙන් සපයන සේවාවන් පිළිබඳව කතා කරන්නට අපත් සමගින් සහසම්බන්ධ වන එහි ප්‍රධාන හෙද නිලධාරිණී ප්‍රබෝධ්‍යා සංකල්පනී. ප්‍රබෝධ්‍යා මූලිකවම අපි කතා කරමු ඇස හා සම්බන්ධ ප්‍රතිකාර මොනවද සිද්ධ වෙන්නේ, මොන වගේ ප්‍රතිකාරයන්ද සහ
රෝහල කොහෙද පිටලා තියෙන්නේ කොහොමද පැමිණෙන්න ඕන අනිකුත් සේවාවන් පිළිබඳව අපි කතා කරමු. මේ වන විට අපගේ රෝහලේ සහ සම්බන්ධම සියලුම ප්‍රතිකාර කටයුතු අපි සිදු කරනවා. ඒ වෙනුවෙන්ම පළපුරුදු අක්ෂි ශල්‍ය වෛද්‍යවරු කීප දෙනෙක්ම අපගේ රෝහලට පැමිණෙනවා. ඒ වගේම මූලික වශයෙන් ඇසේ සුද්ධ ඉවත් කර ගැනීම, ඇසට කාච දැමීම, ඇස හා සම්බන්ධ හදිසි අනතුරුවලදී ප්‍රතිකාර ලබා ගැනීමටත් අපගේ රෝහලේ හැකියාව ලබා දී තියෙනවා. ඊට අමතරව රෝගියෙකුට අවශ්‍ය නම් වාර්ෂික අක්ෂි පරීක්ෂාව නැත්නම් අවු කණ්ණාඩි ඇස් කණ්ණාඩි ලබා ගැනීමටත් හැකියාව සලසා දී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි බාහිර රෝගී අංශය, හදිසි ප්‍රතිකාර කටයුතු ඒකකය, රසායනාගාර සේවාව ඊට අමතරව අපේ රෝහල හරි ප්‍රසිද්ධයි දියවැඩියා තුවාලවල ප්‍රතිකාර ලබා දීමට. හොඳයි ඇය සඳහන් කළා වගේම රෝහල තුලදී මූලික වශයෙන් ප්‍රතිකාර බොහෝමයක් සිද්ධ වෙනවා. දැන් පෞද්ගලික රෝහලක් සම්බන්ධ සිද්ධ වෙන සියලුම ප්‍රතිකාර. සමාජයට රසායනාගාර සේවාවන් වෙන්න පුළුවන්, හදිසි ප්‍රතිකාර ඒකකයේ වෙන්නට පුළුවන්. ඒත් එක්කම රෝහලකින් සිද්ධ කරගන්න පුළුවන් අනිකුත් සියලුම සේවාවන් බොහොම කාර්යක්ෂමව බොහොම යොමුසුලුව JR Hospitals Private Limited ආයතනය තුලින් ඔබට සිද්ධ කරගන්නට හැකියාව තිබෙනවා. ඔබට පහසුවෙන් එන්නට පුළුවන් තැනක රෝහල තියෙන්නේ. ජායල රුක්මනී දේවී පිළිරුව අසලමයි රෝහල පිහිටා තිබෙන්නේ. ප්‍රධාන මාර්ගය අයිනෙමයි. ලෙහෙසියෙන් එන්නට පුළුවන්. ඉතින් එන්න ඇවිල්ලා ඔබට තිබෙන රෝගී තත්ත්වවල ප්‍රතිකාර ලබා ගන්න. ඇස හා සම්බන්ධ ප්‍රතිකාර පිළිබඳ අපි අද දවසේ වැඩසටහන මූලිකවම වැඩි වශයෙන් කතා කළේ ඇසේ සුද්ධ ඉවත් කර ගැනීම. ඉතාමත්ම හොඳින් සිද්ධ කරන ප්‍රතිකාර ක්‍රමය ශල්‍ය කර්මය ඉතාමත්ම හොඳින් සිද්ධ වෙන තැනක් තමයි JR Hospitals Private Limited කියලා කියන්නේ. දුරකථන අංකය ඔබට සඳහන් කරන්න සටහන් කරගන්න 0112 222 75 75 076 022 81 81 යළිත් දුරකථන අංකය සඳහන් කරන්නම් 0112 222 75 75 වගේම 076 022 කියන දුරකථනාංකයට දැම්ම දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ඔබට තිබෙන ඕනෑම රෝගී තත්ත්වයකට ඔන්න අවශ්‍ය කරන ප්‍රතිකාර ඉතාමත්ම අඩු මුදලකට මේ ප්‍රදේශයේ තිබෙන අඩුම මුදල තිබෙන්නේ JR Hospital Private Limited කියන ආයතනය කියන කාරණේත් අපි ඔබට විශේෂයෙන්ම සඳහන් කරමින් අපි අද දවසේ වැඩසටහන අවසන් කරන්න සූදානම්ින් සිටින. බොහොම ස්තුතියි ඔබට මේ කාරණා කතා කරන්න එකතු වීම සම්බන්ධව. ඉතින් අපි සමුගන්ටම් මොහොතේ ඔබට ප්‍රාර්ථනා කරනවා නිරෝගීමත් ජීවිතයක් ඔබට ලැබෙන්නට කියලා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට.